හිටියාව ස්ත්‍රීන් විසින් ස්ත්‍රීන්ට විතරද නේ පුරිසේනවා පුරුෂයන් විසින් පප්පජිතේනවා පැවිද්දන් විසින් ගහට් හේනවා ගිහියන් විසින් එතකොට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ ගිහි පැවිදි ભેදයක් නැහැ හැමෝම මෙන්න මේ කාරණා පහ නිතරම හිතන්න ඕන මොනවද මේ කාරණා ජරා ධම්මෝ මිජරං අනතිතෝ අභින්නම් පච්ච වෙක්කිතබ්බං අර හතර කියන ඉද්දීනවා පුරිසේනවා ගාට් වෙනවා පප්පජිතේනවා මොකද්ද පළවෙනි එක ජරාවටපත් වෙන එක මොකද්ද පින්වත්නි ජරාවටපත් වෙනවා කියන්නේ ඔව් ජරා කියන වචනේ තේරුම තමයි දිරීම ජර කියන්නේ දිරනවා කියන එක දැන් තථාගතයන් වහන්සේ වදාලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ආනන්ද දැන් මට අවුරුදු 80යි මගේ මේ ශරීරය දි รา ගිය බර කරත්තයක් වගේ ජජ්ජර ශකටන් කියන්නේ ජජ්ජර කියන්නේ ජර නේ දි รา ගිය ශකටන් ගැල මේ බර කරත්තයක් වගේ මේ ශරීරය ක්‍රියා කරනකොට ජිරි හඬ නැගෙනවා කියන්නේ. දැන් අපේ වුණත් ඔය ඇත්තම කියුණත් මේ අතපය මේ එහාට මෙහාට කරනකොට ජර කියන හඬ එනවා. දැන් ඔය ඇත්ත කවදාවත් නේ තරුණ කාලේ ළමා කාලේ වගේ උඩ වාඩි වුණේ නැහැනේ. දැන් අද බිම වාඩි වෙන්න අමාරුයි. මොකද මේ ශරීරය දිරලා තියෙන්නේ. මේ දිරපු නිසා බිම වාඩි වුණොත් නැගිටින්න තව කෙනෙක්ගේ උදව් අවශ්‍යයි. ඉතින් තථාගතයන් වහන්සේ වදාලා මේ දිරීම කියන ස්වභාවය අපි කිසිම කෙනෙක් ඉක්මවා ගියපු අය නෙවෙයි. මේ ජරාවටපත් වීමේ ස්වභාවය අපි කිසි කෙනෙක් මේ අතික්‍රමණය කරපු අය නෙමෙයි. ඒ කියන්නේ අපි හැමෝම මේ ජරා ධර්මයට යට. ඒ ජරා ධර්මයට ලෞතර තථාගත භාග්‍යවතුන් වහන්සේලා යට. රාජරාජ මහා මාත්‍යවරු යට. සක්විති රජවරු යට. දෙවිවරු යට. සියල්ලෝම මේ ජරා ධර්මයට යට වෙනවා. දැන් බලන්න මෙන්නත් ඔය ඇත්තෝ මේ තරුණ කාලේ තිබුණේ මේ ලස්සන කේශ කලාපේ අද නේ බහුතරයකට සුදු වෙනවා. අපි උත්සාහ කරනවා මේක විවිධ පාට වලින් නේ පාට කරලා එළියට පෙන්වන්න මේක තාම නේ හොදට තියෙනවා. හැබැයි ඇතුලෙන් දිරන එක කාටවත් නවත්තන්න බෑ. අර අපේ පන්සලේ කොල්ලෙක් ඉන්නවා. ඌ කොණ්ඩේ සුදු පාට ගන්නවා. ඒ මිනිස්සු කරන්නේ ඔක සුදු වෙනකොට කළු කරන එකනේ. මං අහුව මොකෝ පුතා කියලා. නෑ අවසර මේක අලුත් ස්ටයිල් එකේ. ඉතින් ඒ විදිහට විවිධ පාට ආලේප කරනවානේ රත්තරන් පාට, දම් පාට, රෝස පාට, සුදු පාට නේ. හැබැයි මොන පාට ආලේප කරත් පිටින් ඇතුලෙන් දිරන එක නවත්තන්න බෑ. දත් ටික දිරනවා, කෙස් ටික දිරනවා, මේ හැම දිරනවා, අස්ති දිරනවා, වකුගඩුවක් මාව හැම එකක්ම දිරලා මේ ජරා ධර්මය කිසිවෙක් අතික්‍රමණය කරලා නැහැ. ඕමයි කාරණාව බුදුරජාණන් වහන්සේ කෝ නිතරම හිතන්න කිව්වා. දැන් පින්වත්නි ඔක හිතන එක ඍණාත්මක දෙයක් වෙනවද? මං කියන්නේ මේක හිතනකොට අපි ධනාත්මක වෙනවා. ඇයි? ධනාත්මක වෙනවා. අපි මේක දැන් බලන්න අපි දෙයක් වෙන්න කලින් ඒ දේ දන්නවනම් අපිට ඒ දේ ගැන දුකක් නැහැ. අපි දන්න කොහොමවත් මේව දිරනවා. මේක තමයි ස්වභාවය. එතකොට දිරුවට පස්සේ අපිට දුකක් නැහැ. එතකොට අපි ජීවිතේ ධනවත් කරගන්නේ කොහොමද? අපි තේරුම් ගන්න එහෙනම් මේ වගේ දිරන ඡායා අය භාවිතා කරලා කෙනෙක්ට හොඳක් කරන එකද හොඳ නරකක් කරන එකද හොඳ කියලා හිතනවා. මම මේ දිරි යටත් කයක් නම් මට තියෙන්නේ, එහෙම ශරීරයක් නම් මට තියෙන්නේ. මං ඒ දිරීමට යටත් වෙන කය කියන මුඛය භාවිතා කරලා කේලම් කියනවද, බොරු කියනවද, හිස් වචන කියනවද, පරුෂ වචන කියනවද, ඕපදූප කියනවද වෙනුවට
මම සත්‍ය කතා කරනවා. මම කේලම් කීමෙන් වැළකීලා ඉන්නවා. මං යහපත් වචන කතා කරනවා. මම මිහිරි වචන කතා කරනවා. ප්‍රියමනාප වචන කතා කරනවා කියලා අපි ධනවත් භාවයටපත් වෙනවා. එතකොට අපිට ඒක අපේ ජීවිතයේ ප්‍රගතිය කරා යොදව ගන්න පුළුවන්. මම මේ ප්‍රාණඝාතය කරනවද? මට මේ වගේ කයක් නම් තියෙන්නේ. අනිත් අයත් මේ තමන්ගේ කයට ආසයි නේද කියන අර අද්දූපනායක පර්යායෙන් දකිනවා. තමා උපමා කරලා දකිනවානේ. මට වේදනාව දැනෙනවා නම් අනේකාටත් වේදනාව දැනෙනවා. මට කුසගින්න දැනෙනවා නම් අනේකාටත් කුසගින්න දැනෙනවා. මගේ හිත රිදෙනවා නම් අනේකාගේ හිතත් රිදෙනවා කියලා අද්දූපනායක ධර්මපරයයට අනුව බලනවා. මොකද අර දිරීම කියන ස්වභාවය අපි තේරුම් ගත්ත නිසා. එතකොට ජීවිතය ධනවත් වෙනවා. එතකොට අපි තව තවත් ධර්මයට යොමු වෙනවා.